ගොඩක් අය බොහොම හිතන්නේ ආයුර්වේදය කිව්වම තෙල් බෙහෙත් පමණක් වෙදකම් කරන වෛද්‍ය ක්‍රමයක් හැටියට. මොනවද ඉන්නේ පා? ඉතින් බකක් පිළ සම්බුලක් කියලා බට්ටක් හදාන්නකෝ යකෝ. මට මොනවාරි කාලේ යන්න. අයියානේ. බල්ගෙඩියම බැදලා යවන්නේ ඉස්කෝලේ ගානේ. පරායි. මේ රෙදි ටික හොදලා වේලලා නමල තියන්න ඕනේ මං එනකොට. සමන්මලිය TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට. හරි වෙදකමේ තියෙන්නේ තෙල් බෙහෙත්. ආයුර්වේදකම තෙල් අමතක වෙන්නේ නැහැ නේ. හරි. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ආයුර්වේදය කියලා වෙනම ජීවින් කොටසක් වෙනම මනුෂ්‍ය කොටසක් ලෝකේ පහළ වෙලා තියෙනවද? පහළ නැහැ. මේ සෑම මිනිස්සෙක්ම සබාදාමේ නිර්මාණය වුණු සෑම මිනිස්සෙක්ම කවුරුත් එකයි. සමහර වෙලාවට කලාප අනුව යම් කිසි පොඩි වෙනස්කම්, පෙනුමේ වෙනස්කම්, හමේ වෙනස්කම්, ඇස්වල වෙනස්කම්, කොණ්ඩේ වෙනස්කම් ඔය දේවල් තියෙන්න පුළුවන්. නමුත් කොන්දේ තියෙන ඇට ටිකත් ඊළ ඇට ටිකත් සස්තියේ තියෙන සෑම දෙයක්ම ඒ වගේම ප්‍රජනන පද්ධතිය ගත්තම මේ සෑම දෙයක්ම කොයිම කලාපයකවත් මේ කලාපයට මේ ටික නැහැ, මේ කලාපයට මේ ටික නැහැ කියලා නිර්මාණය වෙලා නැහැ. එතකොට ලෝකේ සෑම මිනිස්සෙක්ම එකම නිර්මාණයක් මේ තියෙන්නේ. එතකොට ඒ නිර්මාණයට යම් කිසි වෙනස්කමක් ශරීරයේ ඇති වෙන්න පුළුවන් අවස්ථාවන් එදත් තිබුණා, අදත් තිබුණා, හෙටත් තියෙනවා. ලෝකේ පැවැත්ම නැති වෙන තාක්කල් ඒ කරුණි පවතිනවා. එතකොට මේ බටහිර වෛද්‍ය ක්‍රමය ගත්තත් අනිකුත් වෛද්‍ය ක්‍රම ගත්තත් ඉතිහාසය බැලුවොත් අර අපි කියනවා නේද ලංකාවේ ඉතිහාසයයි ඇමරිකන් ඉතිහාසයයි සංසන්දනය කරලා බලන්න. ලංකාවට තියෙන ඉතා විශාල ඉතිහාසයක්. නමුත් විදේශ බොහෝ රටවල් වලට තියෙන්නේ අපිට තරම් දිගු ඉතිහාසයක් නැහැ. තියෙන කෙටි ඉතිහාසයක්. හැබැයි අපි මේ දිගු ඉතිහාසයක් තියෙනවා, අපිට ලොකු සංස්කෘතියක් තියෙනවා, අපිට ලොකු හැකියාවන් ගොඩක් අතීතයේ තිබුණා. නමුත් අද මේ වෙනකොට වර්තමානයේ සහ අනාගතය අපි එක වෙනස් කරගෙන පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ අද සෑම දෙයක්ම අපි හපන්නු හැටියට සලකන්නේ විදේශය. අපි ඒ හපන්නන්ගෙන් ප්‍රතිලාභ ලබා ගන්න බොහොම පොඩි කණ්ඩායමක්. නමුත් ඔබ මතක තියාගන්න මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෝකයේ අනිකුත් සෑම වෛද්‍ය ක්‍රමයක්ම ලෝකෙට බිහි වෙන්න කලින් මේ ලෝකෙට පහළ වුණු ඒ වගේම ජීවියාට විශාල සෙතක් ඉටු කරපු විශාල සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න මඟ පෙන්වපු වෛද්‍ය ක්‍රමයක්.